හයි වෙල්කම් බැක්. ඔන්න ඉතින් මං අද හදන්නේ බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එක. ඉතින් මම ඉස්සෙල්ලාම ජෙලි ගත්තා තැඹිලි පාට, ඊට පස්සේ කොළ පාට, රතු පාටයි, නිල් පාටයි. මං ඉතින් ඒ ජෙලි පාට හදන්න තමයි පුඩින් එක හදන්නේ. මුලින්ම වතුර ටිකක් අරගෙන ඔයගලන්ගේ ජෙලටින් ටික පෙඟෙන්න දාන්න. මම මෙතන ග්‍රෑම් 20ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කිරිටින් එක භාජනයකට දාගන්න ඕනේ. මේක ලොකු කිරිටින් එකක්, ග්‍රෑම් 591ක්. මම මේකට දාගන්න උණු වතුර මේ ටින් එකෙන් එකක්. ඒ කියන්නේ උණු වතුර දාගන්න ඕනේ මේකෙන් එකමාරක්. මේ ටික හොඳට මික්ස් කරගෙන ඕගොල්ලන්ගේ ජෙලටින් ටිකක් දාගෙන කැට නැති වෙන්න හොඳට මික්ස් කරගන්න ඕනේ. හදිසියේ කැට හිටියොත් ඕගොල්ලෝ පෙනේලකින් පෙරා ගන්න. මම ඊට පස්සේ අතරෙම මේ ටික කොටු කපා ගත්තා. හොඳටම කිරි මිශ්‍රණය නිවුනම තමයි මේක දාන්න ඕනේ. නැත්නම් ඔයගලගේ ජෙලි ටික දිය වෙලා යනවා. ඉතින් මම ඉස්සෙල්ලාම ජෙලි ටික මේ ට්‍රේ එකට දාගෙන තමයි කිරි ටික දාගත්තේ. ඒ ටික රෙකෝඩ් කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එක රෙඩි. තව රස රෙසිපි එකකින් එන්නම්. බයි බයි.